එක්තරා ගමක වතුරගෙන යන මිනිස්සෙක් හිටියා. ඔහු ළඟ ලොකු මැටි බඳුන් දෙකක් තිබුණා. ඔහු මේ බඳුන් දෙක කඳක දෙපැත්තක එල්ලගෙන හැමදාම වතුර ගේන්න ගඟට යනවා. එක බඳුනක් ඉතාමත් අලුත්, කිසිම අඩුවක් නැති එකක්. හැබැයි අනිත් බඳුනේ පොඩි හිලක් තිබුණා. ගඟේ ඉඳන් ගෙදරට එනකම් යන ගමනේදී අර පොඩි හිලක් තියෙන බඳුනේ වතුර ටික ටික බිමට හැලෙනවා. ගෙදරට යනකොට ඒ බඳුනේ ඉතිරි වෙන්නේ භාගයයි. අලුත් බඳුන තමන් ගැන ගොඩක් ආඩම්බර වුණා. හැබැයි අර පොඩි පැල්ලම තියෙන බඳුන තමන්ගේ දුර්වලකම ගැන ගොඩක් දුක් වුණා. දවසක් මේ බඳුන මේ වතුරගෙන යන මිනිස්සයාට මෙහෙම කිව්වා. මට සමා වෙන්න. මගේ ඇඟේ තියෙන පැල්ලම නිසා පුළුවන් වෙන වතුර භාගයක් විතරයි ගෙදරට ගේන්න. මම නිසා ඔබේ මහන්සිය අපත යනවා. එතකොට මේ මිනිස්සයා hina වෙලා මෙහෙම කිව්වා. අද අපි ආපහු එනකොට පාරායිනේ තියෙන ලස්සන මල් වැට දිහා බලන්න. ඒ බඳුන බැලුවම දැක්කේ පාරේ එක පැත්තක විතරක් ලස්සනට මල් පිපිලා තියෙනවා. මිනිස්සයා මෙහෙම කිව්වා. ඔබේ පැත්තේ වතුර හැලනවා කියලා මම දැනගෙන හිටියා. ඒ නිසා මම ඒ පැත්තේ මල් වැට වැපුරුවා. හැමදාම අපි ගඟේ ඉඳන් එනකොට ඔබෙන් හැලෙන වතුරෙන් ඒ මල් පැලවලට වතුර ලැබුණා. අද ඒ ලස්සන මල් මං අද බුදුන් වදින්න ගන්නවා. ඔබේ ඒ අඩුව නොතිබෙන්න මේ පාර එච්චර ලස්සන වෙන්නේ නැහැ. අපි හැමෝම ළඟ අඩුපාඩු තියෙනවා. සමහර වෙලාවට අපි හිතන්නේ අපේ දුර්වලකම නිසා අපි වැඩකට නැති අය කියලා. මතක තියාගන්න. ඔබේ අඩුව තමයි තවත් තැනක ලස්සන දේ නිර්මාණය කරන්නේ. ඔබ ඔබටම පහත් කරගන්න එපා. ඔබ අද්විතීයයි.